ගගන කල මැද දිලෙන පුන් සඳ ලෙසට බැඳී සුදු උඩුවියන් අවට වට පිල පිලස බබලන අඳුරු දුකරන පහන් රුවට වගුලි ලෙසට මල් ලැබු දොරටුවල ඇති පුන් කලසන් හිමෙද වැඩවුන් පන අසුන් පිට සමීදුපා වැඳලා කියන් परससु मलगेन करमिन पूजा वंदिने मूलो तोरो संबुधु राजा बनपुत कर राज मग पदइन पदयट पिल आर पेवा तुंसित निरातुरु वम पेवा वंदिने मूलो तोरो संबुधु राजा वंदिने मूलो तोरो संबुधु राजा कहावत पर पूरा दुरसीट ऐता पेवते लो तुरु संबुधु गीत महासंगरत्नेट गरु सुवी नीत वंदिने मूनलत रंगवादोत वंदिने मूनलत रंगवादोत
මන් දන්නවා ඔතන ගොළු වෙන තැනක් බව. සට කපට කෛරාටික මිත්‍යා දෘෂ්ටිකේ ඔතන ගොළු වෙනවා. මට කියන්නකො ගෙදර බුදු අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා පුබ්බාචාර්ය මුල්ම ගුරු මාතාව අම්මා ජීවයේ උල්පත අම්මා ගෑණි ගැන මොනවද කියලා තියෙන්නේ ඔහොම. එතකොට ඒකේ උතුම් කියන්නේ වැඩි කොටසක් වියදම් කරන්නේ අම්මා සන්තෝෂ කරන්නද ගෑණි සන්තෝෂ කරන්නද? අම්මා උතුම් නම් මොකද බලාර කිය සන්තෝෂ කරන්නේ? කට වචනෙට අම්මා උතුම්. හැබැයි සන්තෝෂ කරන්නේ වියදම් කරන්නේ සැප දෙන්න ඔට්ටු වෙන්නේ බිරිඳට. මේ ගෑනු අය වෙලාවත් ගෑනු අයට තේරෙන්නේ නැද්ද අම්මා උතුම් කියලා? මාගේ ස්වාමියාගේ මවද මගේ මවද මාතෘත්වයෙන් හොබන උත්තම පුණ්‍යවන්ත චරිත. ඒ නිසා මාගේ දරුවන්ට මව්කම දැනෙන්නට මාගේ වන්දනය මාගේ පුද පූජාව අපේ අම්මා වෙනුවෙන් අපේ තාත්තා වෙනුවෙන් මේවා කියලා මේ ඉන්න සියලු දෙනාම තම පරපුරේ වැඩිහිටියා මවපියා වන්දනා කළා නම් පුද පූජා පැවැත්වුවා නම් ගරු බුහුමන් දැක්වුවා නම් පින්නතුනි මේ සමාජයේ මීට වඩා ලස්සන. හැබැයි ගෑණි අතාරින්න බෑ ලේසියෙන් අම්මා අතාරින්න පුළුවන්. අම්මා අතාරියට නීති පොතේ නීති නැහැ. ගෑණි අතාරියොත් නීති පොතේ නීති තියෙනවා. එහෙනම් අතාරින්න ලේසි වස්තුව අම්මව අතාරලා ගෑණි වල්ලාගෙන හිඟන්නෝ යනවා. ලංකාවේ බහුතරයක්ම පිරිමි කූතාණ්ඩියාගේ බෞද්ධ දර්ශනයට අනුව හෙළ සංස්කෘතියට අනුව කිරි බොන එකද හොඳ අරක්කු බොන එකද? මම මෝඩයෝ පෙන්නන්න හදන්නේ. මිත්‍යා දෘෂ්ටික මෝඩයෝම ඉන්නවා කියලා පෙන්නලා ඉන්න එපා පුතේ. බණ කියන්නේ කොකද උතුම්? කිරි බොන එක උතුම්. මේ ඔක්කොම දන්නවා කිරි බොන එක උතුම් කියලා හැම එකක් තියෙනවා. නමුත් මට කියන්නකෝ ලංකාවේ වැඩි වියදමක් කරලා කිරිද බොන්නේ අරක්කුද? රෙද්දෙන් මහත්තුරු රෙද්දෙන් නෝනලා වැඩවලින් නිවට වසල එහෙම ගතිගුණ තියෙන රෙද්ද ඇතුලේ ඉන්න එකයි වැදගත් වෙන්න ඕනේ. රෙද්ද නැතත් කමන්නේ පුතේ වැඩ හොඳයි. සද්ධාතිස්ස මහා නරේන්ද්‍රයා විසින් දයක දායාද කරන්නට යෙදුණු දීඝවාපී මහා චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සිට ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සත්‍යම වූ දර්ශනයෙන් විදක් තමයි මම ඔබට පෙන්වන්න හදන්නේ. මේ බණ අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහා රජුගේ පුත්‍ර රත්නයකට දේශනා කරනවා අත්තානන්තේ ප්‍රියංජඤ්ඤ රක්ඛේයනං සුරක්ඛිතං තිඤ්ඤ මඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝ කියන. නන්නනේ බිම්බිසාර රජුගේ පුත්‍ර රත්නය. ඕ මන් දන්නවා මේ උන්දලා දන්නේ අජාසත්ත විතරමයි. අපායේ ඉන්නේ කාලේ දන්නේ හැකියාවක් නැති. දැන් ඒ උන් අකුරුත් දන්නවා ඉලක්කනුත් දන්නවා. නානා උපාධි තියෙනවා. උපාධි වැඩ තියෙන උපාධි වල හැටියට වැඩ කෙරුවා නම් මෙච්චර බේබද්ද වෙන්නේ කොහොමද ලංකාවේ? උගන්නලා නැහැ. ඉගෙනගෙන නැහැ. කම්මැලියෝ බේබද්දෝ මිත්‍යා දෘෂ්ටිකයෝ අල්ලස් ගන්නෝ හොරු දූෂිතයෝ මේ සමාජය ඇතුලේ අපේ නායකාන්දරනේ සමාව අවසරයි.
ජීවිතහිල හරිම මුරන්දුයි තන තන ඇවිදිනවා හිතුණු තන නවතිනවා හිතහිල බණ මාඩුවේ බණ කියන ගමන් මම නිරීක්ෂණය කරගෙන හිටියේ. ඒක උපාසක අම්මා කෙනෙක් උන්ද බණ ඇහුවේ ඉතා කම්මැලි ගතියෙන්. බිත්තියට හේතු වෙලා ඉඳගෙන ඇස් දෙකක් පියාගෙන අහන්නම් වාලේ ඉඳගෙන ඉන්නවා. මෙවුන්දගේ අත් දෙක හැම වෙලාවෙම මෙහෙම යනවා ඔළුවේ. උන්දගේ ඇඟිලි ටික වැඩ. ඇඟිලි දඩේම යනවා. ඇඟිලි දඩේම යනවා කොහෙද? එවුන්දගේ අර පුහු ඔළුවේ තියෙන මූකලානාස්සේ. පුහු ඔළුවේ තියෙන මූකලාන ආන් ඒක ASCII දඩේම යනවා. දඩේම යනකොට එකෙක් අහු වෙනවනේ හාල් ඇටයක් වාගේ ඊයින් සැරේ ඇදලා ගන්නවා පැදුරු කොට යටින් තියනවා අබේ දානේ දෙනවා. ඔබට මතකද කැලණිතිස්ස රජ දවස කැලණිතිස්ස රජුරුවෝ මහරහතන් වහන්සේ කෙනෙක් පැහැෙන තෙල් කටාරමක ඔබලා මරුවන් වැරදි අවබෝධයක් ගත්ත රජුරුවෝ උතුරන පැහැෙන තෙල් කටාරමකට මහරහතන් වහන්සේ අරගෙන ඔබලා පිච්චි මැරෙන්න එබුවා. ඔබලා මැරුවා. පොළොව මහි කාන්තාවට මේ මහරහතන් වහන්සේ මරා දැමීම දරා ගන්න බැරුව මිහිතලේ පිපුරුවා. මිහිතලේ පුපුරලා ගිහිල්ලා මහ පොළොව මැද්දෙන් ආපු වායුවට මුහුද ගැහුවා ගොඩ. මුහුද ගොඩ ගැලුවා. අර පහුගිය කාලේ සුනාමියක් ඒ වගේ මුහුද ගොඩ ගැලුවා. තෙල් කටාරමේ පිච්චිලා මහරහතන් වහන්සේ මැරෙන්න ඒ වගේ වේදනා සහගත කටුක දුකක් විඳින්න කරපු පව මොකද්ද? සංසාරේ ඇවිල්ලා වරෙන් අනිත් පාර බලන්න කියලා අත්පැ දිගෑරලා ගැව්වා මැස්ස එනකොටම මැස්ස ගිහිල්ලා වටන කිරිහැලිය ඇතුලේ. උතුරන කිරිහැලිය මැස්ස ගිලිලා තැම්බුණා. හැන්දෙන් අරන් පැත්තකින් තිබ්බා. නමුත් වැඩේ වෙලා ඉවරනේ. චූටිය කියන්නේ මැරුවේ. චූටි එකෙක් මැරුවේ අලියෙක් නෙවෙයි. මිනිහෙක් නෙවෙයි. හැබැයි විපාකේ මනුලොව ඉපදිලා මහරහත් පදවියක් ලැබලා පිරිනිවන් පාන්න මත්තෙන් පටිසන්ධුන්නා කියන්නේ මතකේ රුමේ එන සිල් ගන්න දෙන්නේ කෙල්ල කාලේ කරන්න තිබ්බ වැඩේ ඇයි දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේ එව්වා නෙමෙයි ඔළුවට ආවේ අරුවා එව්වා පස්සේ දුවලා නාකි වුණා දැන් තේරුණා වැඩේ වැරදුනා කියලා ඒ හින්දා ඔට්ටු වෙනවා දැන්වත් කොටසක් බාලාය කොටසක් තරුණාය කොටසක් මහලු අය ඔබ ඉන්න තැනින් දැන් පටන් ගන්නකෝ ජීවිතේ හදන්න කාමරයක් තියෙනවා ඒ කාමරේට ඇවිල්ලා දෙනිමයි ෂර්ට් එකයි ගලවලා පැත්තකින් තියලා අර බෑග් එකේ තිබ්බ නරියාගේ සූට් එක දා ගන්නවා දැන් ජයසේන යන්නේ ඉන්නේ නරියා වේදිකාවට එන්නේ නරියා පුතා වේදිකාවට එන්නේ නරියා ඇවිල්ලා වේදිකාවේ නරිය අම්මයි හාමුදුරනේ බැලුව බැලමට හොයන්නම බෑ ජයසේනියෙක් නෑ නරියමයි රාංගනයෙන්ද නරි භූමිකාව මනාව ඉෂ්ට කරපු ජයසේනයා වේදිකාව පිටිපස්සට ගිහිල්ලා නරි ඇඳුම ගලවලා දෙනිමයි ෂර්ට් එකයි දාලා පාරට බහිනකොට අර හිටපු ජයසේනයා හිටපු මන්ත්‍රීතුමා කියලා මං අහගෙන කියනවා හිටපු මිසක් ඉන්න නෙමෙයි නේද ඇයි හිටපු උනේ පුතා ඉන්න කියන එක නැති උනේ ඇයි
උඹට ඡන්දේ දාලා නැහැ. ඔව් මෙහෙ උන් ඡන්දේ දාලා නැහැ උඹට. දැම්මේ නැත්තේ ඇයි? දැම්මේ නැත්තේ ඇයි කියලා මම දන්නවා ඒ දුකයි පුතා. අපි ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේ ගියා ගුරුවරු කාලච්ඡේදයට ඉගැන්නුවා පොත් ටික මෙහෙම අතින් අල්ලගත්තා දාඩිය දානවට කාඩ්බෝඩ් එකක් තියලා ඒකත් තුරුල් කරගෙන කිලෝමීටර 6-7ක් ගෙදරට යනවා අපි ගෙදර යනවා කිලෝමීටර 6-7ක් පයි ඊට පස්සේ හේනට යනවා කුඹුරට යනවා හරක් ගාවට යනවා දර හොයන්න යනවා වතුර ගෙනදලා දෙනවා නානා ප්‍රකාර එදිනෙදා ජීවන ගමනේ අම්මයි අප්පච්චි දෙන්නාට හයිය දෙනවා දිරිය දෙනවා එහෙමනේ අපි ඉගෙන ගත්තේ එහෙම ඉගෙන ගත්ත අපි අම්පාර දිස්ත්‍රික්කයේ දීඝවාපි මහා පුණ්‍ය භූමියේ සද්ධාතිස්ස මහනිරුඳුන්ගේ ආශ්චර්යමත් වෑයම නිර්මාණය කරන්නට යෙදුණු චෛත්‍ය රාජානන් වහන්සේ අභියස කරවන ලද මනරම් ධම්සභා මණ්ඩපයේ කරවන ලද උත්තම ධර්ම සිංහාසනයේ වැඩ ඉන්න එකම පින්ව තමන් නැගින්න පළාතේ කාටවත් ඉඳ ගන්න හම්බුණාද අද මේකේ හම්බුන්නේ අර පයින් කිලෝමීටර 6-7ක් ගිහිලා කටුමැටි ගහපු බිත්ති සහිත පොල්ලතු හැවිලි කළ පැලක ඉපදිච්ච මේ මං මේකේ ඉඳ ගන්නකම් තොපි මොකද කෙරුවේ මොනවා කෙරුවේ අර වල් වැඩ ජීවත් වෙන්න වැඩ කරන ආයතනේ වල් මාධ්‍ය ඔව් මම හොඳට දන්නවා පුතා මම හොඳට මා රාජ්‍ය සේවයේ හිටියේ මම රාජ්‍ය සේවයේ හිටියේ මං ගුරු සේවයේ හිටියා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටියා උතුරු මැද පළාත් සභාවේ ඒ ඉන්නකොට මම දැක්කා මිනිහ පුදුම හොරු අප්පා රාජකීය හොරු ඉන්නේ රාජකීය හොරු මම නොමිල දේශන පැවැත්තුවා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මගේ දේශනේ මම නොමිල පැවැත්තුවා මට ආණ්ඩුවෙන් පඩිය හම්බ වෙනවනේ මං අර දේශන වලට සල්ලි ගත්තේ නැහැ අමාත්‍යාංශේ හිටපු මොකක්ද දන්නවද කියන්නේ වවුචර් දාලා මගේ දේශන වෙලාවල් වලට මෙවුන් අරන්නේ සල්ලි හොරේ පස්සෙන් ගියපු අම්බැට් ඔව් ඒ වගේම කාලකන්ණි 70ක් ඉන්නේ මේ ලංකා රාජ්‍යයේ ඔව් ආඳුන්නේ වෙල්යායක ගොම්බලකෝ කකාඋනි ලක කොලෙක් වල්ගය නැතිව වැලියනි වල්ගයති ගොනා මෙසන්ත බැටදුනි තුම්පත් කමත් වල්ගය නැති ගොනාවැනි ලේසිද හොරා කන්නේ හොරා කාලා මිනිස්සුව සූරා කාලා මැරිච්චාම ඒ කර්මකාරයා උපදින්නේ පුතේ කඹුරන්ඩ හරකෙක් වෙලාලු අධික විදිහට අල්ලස් අරන් ඌරා කාපියෝ උපදිනවලු හරක් රැළක නැට්ට නැතිව වෙලාව නෙමෙයි මේ පදිය තලාව මේ කිට්ටුවනේ නේ මතකද පදිය තලාවේ ඕයිසිට වෙච්ච දේ පහුගිය දවස්වල පදිය තලාවේ ඕයිසි මහත්තයා කුපාඩි කමට ආමියගේ කොල්ලෙක්ගේ ගේකට රිංගලා ඔව් කොල්ලා එපා කියද්දි වරද හදාගත්තේ නැහැ
කොල්ලගේ ගෑණි හැදුනෙත් නෑ. OIC හැදුනෙත් නෑ. දෙන්නාගේම වල් කොමම රහ කර කර විඳින්න පෙරේත වුණා. අන්තිමට කොල්ලා පොලිසියට ගිහින් කිව්වහම කොල්ලා පන්න ගත්ත කන පැලෙන්න දෙකක් ගහලා පරයව කූඩුවට දාන්න ඉස්සලා ඵලයක් යන්න කියලා. ඒ ගමන ඌවාවෙන් ඇවිල්ලා ෆැමිලිලත් මගේ විභාග කරන්නෙත් මම්මයි කියලා හිතාගෙන කැම්ප් එකට ගිහිල්ලා CEO මහත්තයාව දැනුවත් කරලා ගෙදර ගැටලුවක් තියෙනවා निराකරණය කරගන්න මට කාලය දෙන්න මහත්තයා කියලා කාරුණික CEO මහත්තයෙක් අවස්ථාව දීලා තියෙනවා. කොල්ල ඇවිල්ලා හැංගිලා හිටියා. ඔව් උන්ට මෝල් ගහකුත් තියාගෙන ඉඳලා තියෙන පුතාලට පාවරේට වෙලා. එතකොටම OIC මහත්තයාගේ දවසක් ඇවිල්ලා වාහනේ මිදුලේ නැවැත්තුවලු පත්තිනි අම්මගේ නංගි දොර ඇරියලු ගේ ඇතුලේ ඉඳලා මේ මෙතනත් ඇති පත්තිනි අම්මගේ නංගිලා තීන් සැරේ දොර අරින්න ඔව් නෑ නැද්ද බලන්න කොහොමද එක එකට තීන් සැරේ දොර අරිනවා ඉන්නවද නැද්ද කියලා රෙද්දෙන් වහලා උපාසක උපාසිකාව වාගේ පෙන්නුවට ඒ වාගේ වල් ගමන් යන්නේ උන් සහ වද්ද ගන්නේ උන් ඔක්කොම නිකන් බලන්නකො මේ මූකලන් ඇස්සේ යනකොට පුතේ කාමර ඇත කියලා බෝඩ් තියෙන්නේ මොකද නිදිමත යන්නේ ඔච්චර බුදියන්න ඒ බාල හාමතේ නිදිමත මොකෝ වචනද ඔයාලා බුදියන්නේ එහෙම නැත්නම් සංචාරකයන්ව යුද්ධ මේවා බුදියන්න පිළිලා මෙවුවා මොකටද හැදුවේ මොකාටද විකුණන්නේ කියලා මේක කතන්දරයක් නෙවෙයිනේ පුතේ ඕනෑම හරකෙක් නෝලේකට තේරෙනවනේ සත්භාවයෙන්ම සමට අනුකම්පාවෙන් මහඟු සේවයක් හැටියට මේවා හදුවා නම් දුන්නා නම් බලගේ හිත රිදෙන ඇති කොහොමද දෙයක් නෑ ඒම කාමර දෙන අයත් මෙතන ඇවිල්ලා ඇති මම මේ කියන්නේ ඇත්තම පුතේ මෙව්වා කරලා තමයි මේ විචූරණ කරලා ඉස්සර ලංකාවේ තිබ්බේ අම්බලා හදිසියෙ මිනිහෙකුට ගිහිල්ලා නතර වෙන්න අතරමං වුණා දැන් අතරමං වෙන්න විදියක් නෑ පුතේ හැමෝටම යාන වාහන පාරේ එළි වෙනකන් යාන වාහන මගී ප්‍රවාහන එකාගේ අතේ උඩ සාප්පුවේ ෆෝන් එකක් යට සාප්පුවේ ෆෝන් එකක් සංනිවේදන මාධ්‍ය දියුණුයි අතරමං වෙන්න විදියක් නෑ ඕන තරම් ඊට කඩ රැකෙන්න ඒ තියෙද්දි මේවා මොනවටද ඔබ දන්නව ඇත්ත ඔබේ හෘද සාක්ෂිය දන්නව ඇත්ත ඒවා කරලා මුළු සමස්ත ලංකාවේම ඔබ හොඳට බලන්න පවුල් කොච්චර අවුල්ද දික්කසාද වෙලාද දරුවෝ අතරමං වෙලාද සියදිවි නසාගෙනද හිරේ විලංගුවේ වැටිලාද කාල කන්නි බේබද්දෝ වෙලාද කියලා හොඳට බලන්නකො ඒ වටම පාරවල් හදලා තියෙනවා මිසක් ඒ වගේ අත මිදෙන්න පාරවල් හදලා නැහැ OIC මහත්තයා රින්ගුවා ගෙට කොල්ල බලාගෙන හිටියා විනාඩි 5ක් 6ක් කොල්ල ඇතෑරියා දරාගෙන දත් මිටි කාගෙන මේක වෑවිලා හිටියා ඌ ආමියකින් හින්දා පවුල්සේ හොඳයි වෑවිලා හිටියා මෙවුන් තැම්පත් වෙනකම් එතකොට ගහන්න ලේසියිනේ ඔව් තැම්පත් වෙන්න කාලේ ඇරලා ඉවරලා මේක මෝල් ගහක් කරේ තියාගෙන ගියා දොරක් කඩාගෙන ගිහිල්ලා යනකොට උගේ ඇඳේම බුදිලු ගහලා තියෙනවා පුතේ දෙමළ චිත්‍රපටියක් වාගේ මට ඒක නිකන් එහා පොලිසිය OIC මහත්තයා මට මේක විස්තර කරද්දී මම දැක්කේ දෙමළ චිත්‍රපටියක කෑල්ලක් වාගේ ගහපු වේගي කොච්චරද කියනවනම් මෝල් ගහ දෙකට කැඩිලා ඇඳේ වියල දෙකට කැඩිලා OICගේ ඔළුව දෙකට කැඩිලා කියන්නකො කොහොමද පාර රාගේ ගින්න භාග්‍යවතුන් වහන්සේගේ දැවෙන මංගල්‍ය සමරන දිනේ නිමිති කරගෙන මැරිච්ච සංඛ්‍යාව පින්නතුණු කීයද 100කට කිට්ටු වෙලා ඇති තව ටික දවසකින් දෙයි වාර්තා
හැබැයි මම අගය කරනවා මුස්ලිම් අයගේ අවුරුද්ද තිබ්බ මාර්තු මාසේ. එක මුස්ලිම් මිනිහෙක්ව මැරුන්නේ නැහැ. ඔව්. ඔවුන් ආචාරශීලී. ඔවුන්ට ආකල්ප තියෙනවා. ඔවුන් ආගම දාමට ගරුයි. කුලේ ගෝත්‍රයේ ප්‍රවේණියට ජාතිකත්වයට නම්‍යශීලී. ඒ නිසා ඔවුන්ගේ ගමන ඔවුන්ගේ ජීවිතය දියුණුව කරා අරයන්. මේක අපි පුම්බ ගත්ත මාන්නාධික ගතියක් විතරයි පුතේ පේන්න තියෙන්නේ. එහෙනම් සිහියෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව ජීවිතය දැකලා කරපු පව් තියෙනවා නම් ඔබයි දන්නේ මම නෙමෙයි. ඒ සකල විද ආකාරයෙන් කරපු දුසිරිත පාපතර ක්‍රියාවන් නවත්තන්න මහන්සි ගන්න. දැන් එකයි නැත්තම් දෙකයි ඉන්නේ කේඩෑරි වෙලා බඩ බහැලා වඳ බහැපුවෝ. එවුන්ට කිසි පරාණයක් නැහැ. ගහකට නගින්න දන්නේ නැහැ, වතුරක පීනන්න දන්නේ නැහැ, ඇලක දොලක බහින්න දන්නේ නැහැ, මඩක වතුරක යන්න දන්නේ නැහැ. උදැල්ල කැත්ත පොරව පිහිය අතට අරගෙන වැඩක් කරන්න දන්නේ නැහැ. මොකද බෙව? නිකම්මු. එවුන්ට කියන්නේ නිකම්මු කියලා. මේක නිකම්මු හිටපු රටක් නෙමෙයි. මේ වගේ ගෑස් දෙපාන්න පුළුවන්ද මෙව්වා? දැන් මේකේ මුවාවෙන් කොච්චර රාජ්‍ය දුන්නද? රාජ්‍ය සේවකයෝ කොච්චර කයිද මේකේ මුවාවෙන්? පුරා විද්‍යාව කියලා එකක් තියෙනවා. පුරා තමයි විද්‍යාව නෑ ඒක. ඔව්. පුරා ඉන්නවා. විද්‍යාව නෑ. අපල හරි පුරා විද්‍යාවක් තිබ්බානම් 84000ක් වෙහෙර විහාර පෙර රජදරුවෝ කරපුවා දිව්‍ය ලෝක වාගේ මතු කරලා පෙන්නලා විද්‍යාව කියලා කියන්නේ සත්‍ය ලෝකයට හෙලිකොට එතනින් නොනවති එය දිගින් දිගට නැවත තහවුරු කරමින් පරිශ්‍රණ පවත්වා දියුණුව කරා අරගෙන යන එකට කියන්නේ විද්‍යාව කියලා. පරණ දේවල් ආරක්ෂා කොට ඒවා නව ලෝකයකට ගලපන්නට පුළුවන් වෙන විදියට නිර්මාණශීලීව පෙන්වන එක තමයි පුරා විද්‍යාව. මෙව පුරා විද්‍යාව කියන කනවා එක හදන්න දෙන්නේ නැහැ හදන්නේ. සමාව අවසරයි හඳුන්නේ. ඔබ වහන්සේගේ ආයතනයේ එවුන්ට බැන්නා නෙවෙයි. මේ වල් ගති තියෙන જાතිය හැටි මම මේ කිව්වේ. ඒක තැනක නෙමෙයි. ඕව හැදුවේ හැමදෙරෝනේ මේ රට විනාශ කරන්න මිසක් රට ගොඩනගන්න නෙමෙයි. සුදු ආණ්ඩුකාරයා පුරා විද්‍යාව හැදුවේ මේක විනාශ කරන්න. වනජීවියක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැදුවේ වනේ රකින්නවත් වන ජීවි රකින්නවත් නෙමෙයි. හාමුදුරුවරු ආරණ්‍යගත හිටපු හාමුදුරුවරු ඒකෙන් පන්නන්න. වනවාසී ස්වාමීන් වහන්සේලා ඒකෙන් පන්නන්න. බණ භාවනා කරපු රහතන් වහන්සේලා හිටපු කැල ඒවෙන් පන්නන්න. ශාසනයේ දියුණුව තියෙනකන් සංඝ පරපුර ඉන්නකන් සම්බුද්ධ ශාසනයේ බබලනකන් වෙන જાතියකට මේ රට පරද්දන්න බෑ. භික්ෂුන් වහන්සේගේ අධිකාරිය යටතේ තමයි මේ රට ගොඩනගලා තිබ්බේ. පෙදෙන් බුදු සිරිතෙන් පුදා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පියතිස්ස මහා නරේන්ද්‍රයාණන්ට අවවාද අනුශාසනා කොට බුද්ධිමත් රාජ්‍ය පාලකයෙකු කොට ආරම්භ කරන්නට යෙදුණු බෞද්ධ සංස්කෘතියට අනුව නිර්මාණය කළ රාජ්‍ය පරිපාලනයේ මත ගොඩ නැගුණු ශ්‍රී ලංකාව ලෝකයම විස්මයට පත් කරපු පසෙන් නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා සුපැතියෝ අඳ දුරට දිසෙයේ සුර විමනක් ලෙසට රසෙය අමා රසමය පියස දුට